everyone. අද ඇත්තටම කරන්නේ පොඩි Q&A session එකක්. ඒ කියන්නේ ඔබ අහන ප්‍රශ්නයකට උත්තරයක් දෙන එක. මගේ කීප දෙනෙක් අහලා තිබුණා මේ කොහොමද වගේ ඉංග්‍රීසි courses වල practice කරන්න දෙන්නේ කියලා. ඉතින් මම හිතුවා මේ ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇත්තටම ඉංග්‍රීසි කතා කරනවා නම් අපිට ඉස්සල්ලාම තේරෙන්න ඕන එක තමයි practice එක. දැන් අපි ඉස්කෝලේ අවුරුදු 11ක් හෝ අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙනගෙන ඉංග්‍රීසි කතා කරන්න බැහැනේ. එහෙම කතා කරන්න බැරි වෙන්න හේතුව ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න නම් ප්‍රමාණවත් කාලයක් මේක ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕන. ප්‍රමාණවත් කාලයක් ප්‍රැක්ටිස් කරන්න ඕන. එතකොට තමයි කෙනෙක්ගේ හිතට කොන්ෆිඩන්ස් එන්නේ, ආත්ම විශ්වාසය එන්නේ මට තව කෙනෙක් එක්ක එළියට ගිහිල්ලා කතා කරන්න පුළුවන් කියලා. එතකොට එහෙම කතා කරන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසය ඇති වෙන්න නම් මොන හෝ කෝස් එකක අපි ස්ටුඩන්ට්ස්ලාට ප්‍රමාණවත් කාලයක් ප්‍රැක්ටිස් කරන්න දෙන්න ඕන. ඉතින් මේ ප්‍රැක්ටිස් එක ගැන තමයි අතරම පැහැදිලි කරන්නේ. එතකොට ඇත්තරම අපි කෝස් එකක් කරනවා නම් යම් කාලයක් කෝස් එකක් කරන්න ඕන, පොඩි කාලයක් නැතුව. එහෙම කුඩා කාලයක් කෝස් එකක් කරනවා නම් උදාහරණයක් දැන් මගේ ඔන්ලයින් කෝස් එකක් තියෙනවා මාස 4ක එකක්. දවල් කරන කෝස් එක. ඒතර ඒකේ අපි සතියට දවස් 3ක් ක්ලාස් එක කරනවා. පැය 4 ගානේ. එතකොට සතියේ දවස් 3 ගානේ තමයි මාස 4ක් කරන්නේ. නැතුව සතියේ දවස් 1ක් මාස 4ක් කරාට ඒක හැදෙන්නේ නැහැ. ඉංග්‍රීසි හැදෙන්නේ නැහැ. ඉතින් එහෙම නැත්තම් මගේ කෝසස් තියෙන සතියේ එක දවසක් කරොත් පැය 4 ගානේ, එක දවසකට පැය 4 ගානේ එහෙම කරන කෝස් තියෙනවා. ඒවා මාස 12යි කෝස්. ඒතර මාස 6ක් කරාට ඉංග්‍රීසි හැදෙන්නේ නැහැ. මොකද ප්‍රමාණවත් කාලයක් ප්‍රැක්ටිස් කරන්න නැති නිසා. ඉතින් අන්න ඒ හින්දා තමයි කියන්නේ කෝස් එකක් කරනකොට Tamanට වැඩිපුර කාලයක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කෝස් එකක් තෝරගන්න ඕනේ. එතකොට ඔන්ලයින් ක්ලාස් එකක මගේ ඔන්ලයින් ක්ලාස් එකක් ගැන කතා කරොත් අපි ඔන්ලයින් ක්ලාස් එකේ ස්ටුඩන්ට්ස්ලාට ප්‍රායෝගිකව ක්ලාස් එකේදී ලයිව් කතා කරන්න දෙනවා. එකක් ස්ටුඩන්ට්ස්ලා මගෙත් එක්ක ප්‍රැක්ටිස් කරනවා, ගුරුවරයාත් එක්ක ප්‍රැක්ටිස් කරනවා. ඊළඟට එයාලගේ දිනපතාම ස්පීචස් කරනවා විවිධ මාතෘකා යටතේ. ඒත් ක්ලාස් එකේදීම ප්‍රායෝගිකව ලයිව් කතා කරනවා. ඒ වගේම තමයි ස්ටුඩන්ට් හම්බ වෙනවා පාර්ට්නර් කෙනෙක්, එක්කෙනෙක් හෝ ගෲප් එකක්. ගෲප් එක ඇතුලේ ස්ටුඩන්ට් කතා කරනවා. එයාලා ඩයලොග් ප්‍රැක්ටිස් කරනවා. විවිධ සිටුේෂන් වලට අදාළ ඩයලොග්ස් ප්‍රැක්ටිස් කරනවා. ඉතින් මෙහෙම ප්‍රායෝගිකව කතා කරලා තමයි කෙනෙක් තමන්ගේ කොන්ෆිඩන්ස් එක හදාගන්න. අනිත් කාරණේ තමයි දැන් මම එක උදාහරණයක් කියන්න. දැන් අපි හිතමු මෙහෙම අපිට කතා කරන්න ඕන වෙනවා වෙසක් ෆෙස්ටිවල් එක ගැන. එතකොට එහෙනම් ඔයා ඉස්සෙල්ලා දැනගන්න ඕන ටෙන්සස් ටික. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකෙන් කතා කරන්න වෙන්නේ. ඒතර ඔයා ප්‍රසන්ට් ටෙන්ස් එක දැනගන්න ඕන. ඊළඟට ඔයා වෙසක් ෆෙස්ටිවල් එකට අදාළ වොකැබුලරි එක. වොකැබුලරි එක කියන්නේ වචන දැනගන්න ඕන. බෞද්ධයන්ට කියන්නේ බුද්දිස්ට් කියලා, සමරනවට කියන්නේ සෙලිබ්‍රේට් කියලා, උත්සවයට කියන්නේ ෆෙස්ටිවල් කියලා. ඉපදීමට කියන්නේ බර්ත් කියලා, බුදු වීමට කියන්නේ එන්ලයිටන්මන්ට් කියලා. ඔය වගේ වචන දැනගන්න ඕන. ඒතර ඒක වොකැබුලරි එක. ඒක ගුරුවරයාගෙන් හම්බ වෙනවා ඔයාට. ඔයා ඉස්සෙල්ලා වොකැබුලරි එක ඉගෙනගෙන ග්‍රැමර් ටික දන්නවා නම් ඔයාට වාක්‍යයක් සබ්ජෙක්ට්, verb, object පිළිවෙලට වාක්‍යයක් හදලා කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඒක වැරදි කතා කරන මුල් කාලේ එකපාරටම පර්ෆෙක්ට් කතා කරන්න බෑ අපට. එහෙම තමයි අලුත් භාෂාවක් ඉගෙන ගන්නකොට. එතකොට ප්‍රැක්ටිස් කරලා ක්ලාස් එකේ වැරදි කතා කරලා එකම ස්පීච් එක දෙපාරක් තුන් පාරක් ප්‍රැක්ටිස් කරලා එහෙම තමයි ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න. මේක ප්‍රායෝගිකව කරන්න ඕන වැඩක්. ඒ නිසා තමයි ලංකාවේ ගොඩක් වෙලාවට ඉංග්‍රීසි කතා කරන එක සෑහෙන්න ස්පෝකන් ඉංග්‍රීසි ෆේල් වෙන්න හේතුව ඒ කියන්නේ ගොඩක් කතා කරන අය අඩු සහ ගොඩක් අය ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන්න හේතුව. ඉතින් පිළිවෙලට ක්ලාස් එකකට ඇවිල්ලා හරියට ක්ලාස් එකේ වුවමනාවෙන් ප්‍රැක්ටිස් කරලා ප්‍රමාණවත් කාලයක් ප්‍රැක්ටිස් කරොත් කෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ආත්ම විශ්වාසයක් ඇතිවෙනවා.